හතරවෙනි ගාන හතරවෙනි ගාන මම ගෲප් එකට දාලා ඇති මේ ගණන් ටික මේකත් අර තුන්වෙනි ගාන ඒක කරන් තියෙන්නේ මේ සෙල් අපිට පොලිටිය දීලා තියෙනවා ඒක ලියා ගන්නවා මේ උෂ්ණත්වය සෙල්සියස් 10යි මේ ඊට අදාළව ටේබල් එකේ බලනවා මේ ඇහෙනවනේ මේ කනෙක්ෂන් අවුලක් තියෙන පොඩ්ඩ ඇහෙනවා අවුලක් නැහැ නේ ඇහෙනවද බං. මේ ඒකෙත් අර වගේම සෙල්සියස් 10 දී බලා ගන්නවා උෂ්ණත්වය සෙල්සියස් 10 මේ තියෙන සෙල්සියස් 10 දී මේ ප්‍රෙෂර් එක 414යි BF එක ඔය තියෙන එක දිගේ බලාගෙන යනවා ඊට පස්සේ අපි ටික ලියා ගන්නවා මේ UF එක 65.1 UG එක 235.67 ඊට පස්සේ අර සමීකරණයට ආදේශ කරලා ගන්න තියෙන එක. ඒක තේරෙනවද? දාන ඉන්ටර්නල් එනර්ජි වලින්. අවුලක් නැද්ද? ඕරන්නේ වන්නේ බා. තේරුණා ඒක. අනිත් තේරෙනවද? කට්ටියට කොහොමද දන්නේ නැහැ ඒක පට දාලා වගේම තමයි එකක් ලියන්නේ. කවු කියන්නේ නැහැ නේ කවුරුම මොනවා. අනිත් කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ. ආයෙ තව කට්ටිය එකක් කට්ටිය හැම වෙලාවෙම දීලා තියෙන දත්ත ලියන්න මේ ගාන හදන්න ඔව් කලින්. එතකොට ඔක්කොම ඔයාලා දත්ත දීපන්. ලියලා තිබ්බත් ඔයාලා ගාන හදාගන්න බැරි වුණත් හිස්තැන් තියන්න එපා කවදාවත් පේපරේ. හරිද? මොනවා හරි ලියලා දෙනවා ඒවට හරි ඔව් ලකුණු දෙනවා. ඔව් පියවර ටික හරි ලියන අන්තිම උත්තරේ නෙමෙයි ලකුණු දෙන්නේ. පොලූෂන් වලත් එහෙම තමයි. පොලූෂන් වලත් අර මේ නියෝජන බලද්දී වගේ ලකුණු කීයක් හරි දෙනවා. ඊළඟ ගන්න යන්නේ. දැන් මේක ඒ විදිහටම යන්නේ. පස්වෙනි ගාන calculate the specific enthalpy ඒකත් අර වගේම එකක්. ඒක කියලා දෙනවද? ඒක මං කියන්නේ බං උදාර කට්ටියට පොඩි චුටි විනාඩි දෙකක් වගේ දුන්නා නම් හරිය නේද ගානක් ඔව් නේ. හදන්න. ඔව් ඒ ගාන හදන්න. නැත්තම් හරියන්නේ. මේ ගාන හදලා උත්තරේ කියන්නකෝ කවුරුත්. මෙන්න මේක. අර ගාන වගේම කරන්නේ. හදලා උත්තරේ දාන්නකෝ මේකට. නැත්තම් කම්මැලින් වැඩි. මේ ගාන. එබැවින් මේ ඔතන තියෙන සෙල්සියස් පස්සේ බිඳුවද පහද? එතන සෙල්සියස් 6 හොඳේ. 6නේ. 6ද? ඔව් 6. හරියට. ඔව් 6. හ්ම්. ප්‍රශ්න හරියට.
හරි කියලා දුවද? හරි. දැන් උත්තරේ නම් දැන් 195.4. 2.8යි තමයි ඉන්නේ. හරි හරි. උඩක් ඉන්නවා. ඈ මොකද? වැරදිද? මොකක්ද අවුලක්ද? වෙනස්ද උත්තර? ඒකේ මම තිබ්බේ මොකද්ද එන්තැල්පි නේද? මම එන්තැල්පිය හොයන්න තියෙන්නේ. මේක වෙන්න තියෙනවා මෙතන පොඩ්ඩක් වැරදිලා. මේ ඉතින් ඇහැදිලා මේ ගන්නට. මේක නම් නැහැ. මේක හොයලා තියෙන්නේ එනර්ජි ගන්න. හරි ඒක අවුලන්නේ අරගෙන වෙන්න තියෙනවා. ඒ දාපු හදපු එකනේ මේ විසක පොඩ්ඩක් ෂෙයා කරන්න බැරිද මොකක් හරි? ගත්ත වීඩියෝ එකක් දාන්න. තව එක්කෙනෙක්ට වෙන උත්තරයක් ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් බලලා දාමුනේ. මටත් 195 ගණන්. කට්ටිය එන්තැල්පි බං හොයලා තින්නේ. ඔව් ඒක තමයි එන්තැල්පිය තමයි හොයන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ. පොඩ්ඩක් බලමු එන්ට්‍රොපිය. එන්ට්‍රොපියට වුත් හ්ම් සිම්පල් එක්ස් නේ හොයන්න තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න මේක අවුල් ගහනවා අප්පා මේ Zoom link එක පොඩ්ඩක් ඉන්න. මොනවද? එහෙනම් බා. මොකක් හරි සිග්නල් අවුලක් බං විතරම කට්ටිය. මේ එන්තැල්පිය හොයන්න ඕන. මම එන්ට්‍රොපිය හෙව්වොත් එනවා 181 ගාණක්. ඔව් ඒ දෙකම හොයන්න දෙකම හොයලා තියෙන්නේ කොහොමද? හරි. හරිනේ ඒක අවුලක් නැහැ. හරි. අනික් කට්ටියට අවුලක් නැද්ද දන්නේ එන්තැල්පිය නෙමෙයි. කට්ටිය අනේ කට්ටිය කතා කරන්න අප්පා මුන්ට එපා වෙනවා දැන් ඔය වැඩේ කොහොම කරන්න ගියාම. ඔව් ඒක තමයි. එතකොට 181 දෙන්නේ. නෑ මේ ඒ කියන්නේ මෙහෙම. එතකොට උත්තරේ එතකොට එන්තැල්පිය උත්තරේ හොයන එන්තැල්පිය හොයනවනේ අර 195 අර අශාන් කිව්ව උත්තරේ එන්නේ. හරිද? ඔයා ඒක අදනිදී පෙන්නනවා දැන්. මට 181 ගන්න. හරි ඔයා හොයලා තින්නේ එන්ට්‍රොපිය. ඔව් එන්ට්‍රොපිය. මේක හොයන්න තියෙන එන්තැල්පිය. මම හොයලා තියෙන්නේ එන්ට්‍රොපිය මේක. මේ විදිහට හදනවනේ. මාත් ඔහම තමයි හදුවේ. ඔව් මේ එන්ට්‍රොපිය හොයන එක. මේ ඉන්ටර්නල් එනර්ජි එක. ඊට පස්සේ මේ ඉතින් හලෝ එන්තැල්පියනේ හොයන්. හරි. ඔව් හරි. මට පොඩ්ඩක් වැරදිලා. හරි.
හරි. හරි. මම නෑ ඉතින් දෙකම හොයලා තිබ්බා. ඔව් දෙකම හොයලා තියෙනවා. දැන් අපි 6 වෙනි ගාන කාටවත් අවුලක් නැහැ නේ දැනට කරපු අය මොන හරි අවුලක් තියෙනවා කියන්නකෝ. දැන් පොඩ්ඩක් මේ විනාඩි 10 මේ 10න් කාට්ටේ මීටින් එක. පොඩ්ඩක් අවුල් තිබ්බ දැන් කියන්නකෝ මෙතෙක් කරපු ඒවා අවුලක් නැද්ද? ෂේප්ද කතා කරන්නේ කියලා එපා. මට නම් අවුලක් නෑ මචං. සුපිරියට තේරුණා. අනිත් කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ මොකක් හරි තියෙනවා. මටත් හොඳයි ඔක්කොම තේරුණා. හරි. දින්මිලා මොකද තාත්තේ? ආ මේ අවුලක් නෑ තේරුණා thank you. ඔව් අනිත් කට්ටියන්ගේ නම් නැහැ ඉතින් ඉන්ඩෙක්ස් නම්බර් හරි අවුලක් නැහැ තේරෙන්නේ නැතිනේ. කියන 6 වෙනි ගාන කරමු. ඒකේ කොටස් තුනක් තියෙනවා. මේ ස්කන්ධය 4 කිලෝග්‍රෑම් මේ අර ඔයාලා තමයි PDF එක දාලා ඉතින් ගාන ලියන ටයිම් ඕනද? නෑ. එහෙම කරගෙන යන්නේ. හෙලෝ නෑවද? හරි හරි. හරි මේ දැන් මේකෙන් අපි මේ දත්ත ටික හොයාගන්නවා. මේක ස්කන්ධය දීලා තියෙනවා. වොලියුම් එක 1යි කියලා දීලා තියෙනවා. ටෙම්පරේචර් එක 150 දීලා තියෙනවා. කියන්නේ මේ අන්තිම උෂ්ණත්වය දීලා තියෙනවා. ඊට පස්සේ මේ අපි ඊට අදාළ දත්ත ටික මෙහෙම පියවරෙන් පියවර ලියා ගන්නවා. මේ ස්කන්ධය 4යි කිලෝග්‍රෑම්. හරිද? මේ වොලියුම් එක 1යි අන්තිම උෂ්ණත්වය දීලා තියෙනවා. මේක රත් කරනවා කියලානේ තියෙන 150යි සෙල්සියස් දක්වා. ඒක දීලා තියෙනවා. ඊට පස්සේ ඒ ටික ලියන්න. දැන් මීට අදාළව අපි මේ ස්පෙસિෆික් වොලියුම් එක හොයාගන්නවා. හරිද? අද ටිකම තමයි තියලා තියෙන දත්ත ටික කරකවල ගන්න තියෙන්නේ. ස්පෙસિෆික් වොලියුම් එක ගන්න පුළුවන් වොලියුම් එක මේ බෙදන්න ඕන දීලා තියෙන ස්කන්ධය. මේකදී අපිට එනවා මේ ගාන 0.2.5යි මේක දෙනවා. ඒක දත්ත ටික අවුලක් නැහැ නේ දැන් 4 සැරයක් විතර කරානේ. අවුලක් නැහැ නේ. ඊට අවුලක් නෑ පස්සේ බා. ටෙම්පරේචර් එක 150 දී අපිට මේකෙදි හොයන්න ඕන ප්‍රෙෂර් එක. ප්‍රෙෂර් එක හොයන්න ඕන මේ 150 දී. අපිට අහලා තියෙන පළවෙනි ප්‍රශ්න එක තමයි මේ ඒ කොටසේ ප්‍රෙෂර් එක අහනවා. ටෙම්පරේචර් එක 150 දී. ඒකට අපි යන්න ඕන පළවෙනි එකේදී මේ ටේබල් මෙනු එක මේකෙදී අපිට දීලා තියෙන ඒවාත් එක්ක බැලුවාම මේ මොකද්ද බලන්න ඕන ටේබල් එක. කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ බලන්න. දැන් අයිඩියා එකක් තියෙනවනේ. මොකද්ද මේ ටේබල් මොනවද ටේබල්ද? ටෙම්පරේචර් ටේබල් එක. දීලා තියෙන දත්තත් එක්ක ඔව් ටෙම්පරේචර් එක දීලා තියෙනවා. වෝටර් බව දන්නවනේ. ප්‍රෙෂර් එකක් දීලා නැහැ නේ. අපිට ප්‍රෙෂර් එකනේ හොයන්න ඕන. A4 කියන ටේබල් එකට යන්න ඕන. මෙන්න මේක A4. ඊට පස්සේ එතනින් මේක හොයාගෙන A4 කියන එකට යනවා. A4 කියන එකට ගියාම ඊට අදාළ උෂ්ණත්වය කීයද අපිට දීලා තියෙන 150ද? ඔව්. ඔව් 150. ඊට පස්සේ මේ තියෙනවා හයිලයිට් කරලා මේක දිගේ බලාගෙන යනවා. 150 දී මේ 150 දී ප්‍රෙෂර් එක ඇවිල්ලා තියෙන්නේ 476.1.6 කියන ප්‍රෙෂර් එකක් තියෙන්නේ 150 දී. මේක ගත්ත විදිය හරියන තේරුණානේ? මෙතනින් පළවෙනි කොටසට උත්තරේ ගන්න පුළුවන්. 476.1.6 මෙන්න උත්තරේ පළවෙනි කොටස. ෂේප් නේ? මේ සුපිරියට තේරුණා. හරි. thank you.
ඔක ලියා ගන්නකො පළවෙනි කොටස. සංකා. හරිනේ ලියාගත්තනේ. නැත්නම් ලියාගත්තද? හරි හරි මචං. අපි යනවා දෙවෙනි කොටසට. ඒකදී අහන්නේ අපේ ප්‍රශ්නේ අහන්නේ mass of vapor ස්කන්ධය අහන්නේ. ඒකදී අපිට අදාළ දස්ත පාලනය කරලා මේ ටෙම්පරේචර් එක 150 දී අපිට ඒත් එක්කම හොයාගන්න පුළුවන් VG එක. හරිද? අපි අර ටේබල් එකකට ගිහිල්ලායි මේ අපිට සර් කරපු ගණන් ටිකක් මේ කරන්නේ ඒවත් වෙනස් කර කර මේවම තමයි එක්සෑම් එකට දෙනයි කියන්නේ. සර්ගේ ප්‍රශ්නම තමයිලු මේ වෙනස් කර කර දෙනයි කියන්නේ. පොඩ්ඩක් සර් කරපු ගණන් ටික හොඳට බලාගෙන යන්න. මේ මෙතන තියෙන සර් ගණන් තියෙනවා. ඒක වෙනස් කරලා තියෙනවා. මෙතන අඩු වෙලා තියෙන අර ටේබල් එක නේ මගේ. මම ඉදා ටේබල් එක පුරාසේ ගියේ. ඒ ටේබල් එක මම හොයාගත්තොත් වොයිස් එකක් හරි නැත්නම් අයි මේ මීටින් එකක් කරගෙන හරි ඒක අපි අයි කරමු. මෙන්න මේකෙදි දැන් VF එක හොයාගන්න පුළුවන් මෙන්න මේ අගය. VG එක හොයාගන්න පුළුවන් මේ අගය. මේ දෙක හොයාගෙන මෙතන ගත්ත විදිය තේරෙනවනේ. මේ මෙතන මේ මෙතන ලියා ගන්නවා. VF එක 0.0.1යි අගය. VG එක 0.39448. දැන් අපි ආයිත් අර සංසන්දනයට යනවා මේ V එතකොට බැලුවහම VF ට වඩා V විශාලයි V ට වඩා VG විශාලයි. එතකොට මේක එනවා වෙට් මික්ස්චර් කියන එක. ආයිත් අර වගේම වෙට් මික්ස්චර් එක ගන්න අපිට ගන්න පුළුවන් ක්වොලිටි එක හොයා ගන්න ඕනේ. පුළුවන්. මෙන්න මෙතන පොඩි අවුලක් තියෙන මේක අපි පොඩ්ඩක් වෙට් මික්ස්චර් එක විතරයි මේ ක්වොලිටි එක හොයන්න පුළුවන්. පොඩ්ඩක් එතන වෙනස් වෙනවා නම් අපි ප්‍රයිස් කියන්නේ මේක තියෙන අන්තිම වගේ පොඩ්ඩක් එහෙම කවුරු හරි හොයලා හරි මම හරි හොයලා පොඩ්ඩක් ඒක කියන්න. මෙතන මේ ක්වොලිටි එක හොයා ගන්න පුළුවන් වීරින VF එහෙම හොයාගත්තාම එනවා අන්තිමේදී 0.63559. හරිනේ ටිකක් අවුල නැහැ නේ කරපු හින්දා කියලා දෙන්න ඕනේ නැහැ නේ. එහෙමද? ඔව්. අවුලක් තියෙද ඒ ටික? අවුලක් නැහැ නේ ආදේශ කරන් තියෙන අපි දැන් අර කරපු වගේම ටිකක් නේද තියෙන්නේ. මේක ලියා ගන්න ටයිම් එකක් දෙන්න ඔයා ලියා ගන්න.